Hello guys, TikTok trending with Sanjeev YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අදත් මම කතා කරන්න යන්නේ මේ 1s bet එකේ සුපිරිම ගේම් එකක්. ඒ කියන්නේ හොඳම ගේම් එකක් මට හම්බුණා. සමහරක් කට්ටිය සාමාන්‍ය මේ ගේම් එක සෙල්ලම් කරන්න දන්නේ නැහැනේ. සමහරක් කට්ටිය ගේම් එක සෙල්ලම් කරන්න දන්නේ නැහැ කියන්නේ මේකේ ඔඩ් එක හොයාගන්න බෑ. ඒ කියන්නේ මේක ඔඩ් එක තියෙන විදිහ පොඩ්ඩක් වෙනස් එක මම කියලා දෙන්නම් සෙල්ලම් කරනකොට. සෙල්ලම් කරනකොට කියන්නේ ඉස්සරහට කියලා දෙන්නම්. වීඩියෝ එක අනිවාර්යෙන් ස්කිප් කරන්න නැතුව සම්පූර්ණ වීඩියෝ එක බලන්න ඕනේ. නැත්තම් ඔයාලට සෙල්ලම් කරන විදිහ හොයාගන්න හම්බෙන්නේ නැහැ. එක දෙයක් තමයි ඔයාලගේ account එකේ balance එක රුපියල් 1000ක් තිබ්බත් ඇති. මට හිතෙන විදිහට රුපියල් 1000ක් තිබ්බත් ඇති. දැන් මගේ account එකේ නම් කොහොමත් 1000ට වැඩි තියෙනවා. ඒකින්ද මම කොහොමත් ලොකුවට තමයි සෙල්ලම් කරන්නේ. ඔයාලට කලින් කියන්නත් එපා. ඒ කියන්නේ මම profit එකක් ගන්නවද නැද්ද කියලා බලා ගන්නවා ඔයාලා. profit එකක් මම ගත්තේ නැත්නම් ඔයාලා මේ game එක සෙල්ලම් කරන්න එපා. අනිවාර්යෙන් මේ වීඩියෝ එක දානවා මේ YouTube එකට. ඔයාලා අනිවාර්යෙන් බලන්න ඕනේ මේ වීඩියෝ එක. වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. තව දෙයක් තමයි මේ account එක හදලා නැත්නම් හරියට register වෙලා නැත්නම් account එකකින් 1s bet account එකක් හදලා නැත්නම් මගේ promo code එක display එකේ දාලා තියන්නම් ඒකෙන් register වෙන්න. ඔයාලට අනිවාර්යෙන් සෙකුරාදාට bonus එකක් හම්බ වෙනවා 100ක් bonus එකක් හම්බ වෙනවා. ඔයාලා හිතන්න අඩුම රුපියල් 10ක් දානවා කියලා ඒ 10ට තව 10ක් බෝනස් එකක් හම්බ වෙනවා. ඒකෙන් බැට් අල්ලන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රිකට් මැච් වලට ඔට්ටු අල්ලන්න පුළුවන්. ඔයාලට ඒකෙන් ගේම් එකකුත් ගහ ගන්න පුළුවන්. ඒ සතියේ මැද අනිවාර්යෙන් දවස් 3ක් බෝනස් එකක් හම්බ වෙනවා. දවස් 3කට බෝනස් එකක් හම්බ වෙනවා පළවෙනි ඩිපොසිට් එකට. තව දෙයක් මතක් ගන්න ඕනේ. ඔයාලා මේ මගේ promo code එක register වෙලා හිටියොත් එම ඔයාලට මම cash back එකක් දෙනවා පළවෙනි deposit එක. ඒ කියන්නේ ඔයාලා පළවෙනි deposit එක 10ක් දානවා කියන්නේ මම ඔයාලට ඒකට පොඩි ගාණක් එක්ක අහුවලා ඔයාලා deposit එක දාලා දෙනවා. පළවෙනි deposit එක මම පොඩි ගාණක් දාලා කරලා දෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. මොකද දන්නවා වීඩියෝ එක දික් වෙනවා. ඒතකොට ඔයාලට බලන්න අමාරුයි. ඒ කියන්නේ skip කර කර බලන්න වෙනවනේ. එහෙනම් අපි game එකට යමු. ඉස්සෙල්ලාම game එකට යන්න කලින් මම කියන්න ඕනේ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. අනිවාර්යෙන් එහා පැත්තේ bell icon එක ඔබලා තියන්න වීඩියෝ එක දාපු ගමන් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. අලුත් වීඩියෝක් දාපු ගමන් bell icon එක ඔබලා තියාගන්න. නොදන්න යාළුවෝ ඉන්නවනම් game සෙල්ලම් කරන්න දන්නේ නැති මගේ වීඩියෝ එක එයාලට share කරන්න. මගේ account එක subscribe කරලා අනිවාර්යෙන් තියාගන්න. ඔයාලට අලුත් වීඩියෝ ගේනවා මම සෙල්ලම් කරන විදිය. බොරු දාන්නේ නැහැ. මේ යටින් time එක යනවා. මම වීඩියෝ එක edit කරන්නේ නැහැ. ඒ විදිහම තමයි වීඩියෝ එක දාන්නේ. එහෙනම් game එක පටන් ගමු. මෙතන ඔඩ් එක මේ යටින් ඔඩ් එකක් යනවා නේද? ඔතන මම පල්ලෙන් යනවා 2 4 35 4 40 ගාන 5 26 එහෙම කියලා යනවනේ. ඒක තමයි ඔඩ් එක. ඒ ඔඩ් එක මෙහෙම කරලා හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මෙතන සම්පූර්ණ දැම්මොත් අපි දැන් රුපියල් 100ක් දානවා කියලා හිතමුකෝ. ඒක අපි දැන් අපිට එන්නේ මේ කැරකිලා මෙතන හරියට මෙතන ඊතලේ නතර වෙනවා. මෙතන තියෙනවා ඊතලයක්. ඒ ඊතලේ නතර වුණොත් 125ක් එනවා. ඒ කියන්නේ රුපියල් 25 ප්‍රොෆිට් එකක් එනවා. මෙතන account එක පොඩ්ඩක් පල්ලෙහාට හදාගත්ත කියන්නේ මේ ගන්න විතර හැදුවා කියන්නේ. ඒතර ඔඩ් එක හදා ගන්න බලන් දෙකට විතර හදාගත්ත කියන්නේ ඔයාලට මේ සාමාන්‍ය ලොකු ප්‍රොෆිට් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ 100ක් දැම්මොත් 200ක් වෙනවා. මේක රුපියල් 10ක් තිබ්බොත් ඇති මට හිතෙන විදිහට මේ පොඩි ඊතලයක් තියෙනවා මෙතන. ඒ ඊතලේ ගාවට මේ රවුම වෙලා නතර වෙන්න ඕනේ. ඔයාලට මම එකක් දාලා පෙන්නන්න. ඉස්සලම දාලා පෙන්නන්න. සාමාන්‍යයෙන් ඔයාලා දාන විදිහ දාලා පෙන්නන්න රුපියල් 100කින් මෙන්න මේ විදිහ 100ක් දාන්න ඕනේ. මේ සම්පූර්ණයෙන්ම මම තියලා පෙන්නන්න. සම්පූර්ණයෙන්ම තියලා පෙන්නන්න. ඒ කියන්නේ ඔයාලට මේ ෂුවර් එකක් නැත්තම් ඒකට මේ අදහසක් දෙන්නේ මම. දැන් බලන්න 125ක් ඇවිල්ලා දෙනවා. ඒ කියන්නේ මම දාපු 100ට අමතරව 25ක් ඇවිල්ලා දෙනවා. මේ විදිහ තමයි මේක සෙල්ලම් කරන්නේ. lost note එහෙම lost එක cover කරන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. එන වීඩියෝ කොහොමද සෙල්ලම් කරන්නේ කියලා බලන්න. දැන් රුපියල් 10ක් තියෙනකොට සෙල්ලම් කරන විදිය මේ විදිය පොඩියට සෙල්ලම් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ රුපියල් 100ක් දාලා ඉස්සෙල්ලාම පටන් ගන්න. ඒතකොට 25 ගානේ සෙට් වෙනවනේ. නැත්තම් ඔඩ් එක වලට මේ ගාන මදි කියලා හිතනවා නම් මෙහෙම පොඩ්ඩක් පල්ලෙහාට ඇදලා දෙකයි ගන්න කිට්ටු වෙන්න වගේ මෙතන වගේ අතර කරගන්න. ඒතකොට මේ තැඹිලි පාට රවුම් පොඩ්ඩක් ලොකුවට තියෙනවා. ඒතකොට තැඹිලි පාට රවුම් ලොකු වෙනවා කියන්නේ අපිට පොඩි වාසියකුත් තියෙනවා. දැන් මේක දාලා බලන්න. ඕන මම දැම්මා. මොකද වෙන්නේ කියලා බලමු. දැන් දැක්කම ලොස්ට් එකක් ගියා. දැන් ඔය රුපියල් 100 ලොස්ට් වුණා කියන්නේ දැන් අපි 100ක් ලොස්ට් එක පාරමු. නේද? දැන් ඊළඟ රවුමට අනිවාර්යෙන් තව 100ක් වැඩි කරලා දාන්න. වැඩි කරලා ඔන්නම කරලා දාපු ගම
ඒක අනිවාර්යෙන් නතර වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ අපි දාපු එකත් එක්ක. ඒතකොට දැන් 170 ප්‍රොෆිට් එකක් කරලා තියෙන අපේ 100 දීපු 100යි දැන් දාපු 100 200ක් කරලා තියෙන 170 දැන් ප්‍රොෆිට් එකේ තියෙන්නේ. ඒ ප්‍රොෆිට් එකේ තියෙනකොටම ඔයාලට ඉස්සරහට යන්න තියෙන මගේ ඩිස්ප්ලේ එකේ තියෙන ගාන වලට පේන්නේ මගේ ස්ක්‍රීන් රෙකෝඩින් එක මේ ස්ක්‍රීන් රෙකෝඩින් එකේ හින්දා පොඩි අවුලක් තියෙනවා ස්ක්‍රීන් එක මේ ඉස්සරහ තියෙන බැලන්ස් එක පෙන්වන්නේ නැහැ. අවුල නැහැ මම වින් කරන එක විතරක් බලා ගන්න මම කොහොමද වින් කරන්නේ කියලා. එහෙනම් මේ මම සෙල්ලම් කරන විදිය ඔයාලට මම කියලා දෙන්නම්. මම සෙල්ලම් කරන සාමාන්‍ය ඉස්සෙල්ලම පටන් ගන්න මේ විදිය තමයි. 10ක් විතර දාලා තින්නේ. දැන් මේක හදා ගන්න ඕනේ ඉස්සෙල්ලාම මේ ලොකුවටම හදනවා. කියන්නේ ලොකුවටම දාලා තින්නේ. පළවෙනි එක වෙන දහලා බලනවා ලොස්ට් වෙනවද නැද්ද කියලා. දැන් ඔයාලට පේනවා ඇති ඩිස්ප්ලේ එකේ කීයක් වින් එකක් ආවද කියලා පෙන්නනවා. ඒ කියන්නේ රුපියල් 18ට 250ක් ඇවිල්ලා දින වින් එක. දැන් ඊළඟට මේ කියන්නේ ඔඩ් එක දෙක කිට් වෙන්න මන් තියනවා මේ වගේ 1.75ට තියෙනවා 1.75ට තියලා ආයේ ඒකම දානවා 10ම දානවා ලොස්ට් වුණාට අවුලක් නැහැ කියලා. දැන් මේක සාමාන්‍ය ලොස්ට් එකක් ගියා කියන්නේ ඊළඟ රවම ගන්න ඕනේ. කියන්නේ දැන් දාපු 10යි ඒ ඊළඟ දාපු තව 10ක වැඩි කරලා දැම්මම දැන් ඒතකොට 3000ක් වෙනවනේ. ඒතකොට 3000ක් වෙනවා අපි ඔඩ් එක පොඩ්ඩක් පල්ලෙහාට ගන්න ඕනේ. මේ ගාන තියලා මම දානවා. මේකත් මොකද වෙන්නේ කියලා බලමු. මේකත් ගියා. ඒතකොට දැන් මේ මං සෙල්ලම් කරන විදිය කියන්නේ ඔයාලා සෙල්ලම් කරන විදිය කියොත් එමෙ එච්චර ලොකු ගණක් දැන්න ගිහිල්ලා නැහැ. මං සෙල්ලම් කරන විදිය ගිහිල්ලා තියෙන්නේ. මේකට තව එකක් ඇඩ් කරලා බලමු. මොකද වෙන්නේ කියලා. දැන් නම් දාපෙකටත් වඩා ගාන බැලන්ස් එකක් ඇවිල්ලා තියෙන්නේ. දැන් මම 3000 දැම්ම කියන්නේ දෙකෙන් ඩබල් වෙන්නේ 6000යි. ඒතර අවුලක් නැහැ. ගාන දැන් සාමාන්‍ය ප්‍රොෆිට් එක තියෙනවා. දැන් පොඩ්ඩක් උඩට මේක යවලා ආයෙත් මුලින් ඉඳලා පටන් ගන්න ඕනේ. මෙතන ඉඳලා පටන් ගන්න ඕනේ. අවුලක් නැහැ. දැන් ගානට 1.69 නතර කරලා තියෙන මම ඔඩ් එක දාලා තින්නේ. ඒකට 1690ක් එනවා. ඉතින් මේ විදිහ තමයි සෙල්ලම් කරන්න තියෙන්නේ. මේක පොඩි වැඩක් කරන්න තියෙන මේ පොඩියට සෙල්ලම් කරන්න පුළුවන් පොඩියට ගහන්න පුළුවන් ඔයාලට ඕන නම්. මේක ඕන ඔඩ් එක දාගන්න පුළුවන් ඔයාලට තව දෙක පන්නලා දාන්නත් පුළුවන්. මේ දෙකට වඩා මේ 50ට දාගන්න පුළුවන්. 50ට දාලා නම් හරියන්නේ නැහැ. මෙතන ඉතරට එන්නේ ගොඩක් දුරට. 10ට දාගන්න පුළුවන් 7ට එහෙම දාගන්න පුළුවන්. ඊට වැඩියම ෂුවර් එක තමයි අර දෙක 1.0 ගාන තමයි ෂුවර් නේ. ඒක අනිවාර්යෙන් එන්ට ගොඩක්ම chance එක තියෙනවා. ඒන එක මේ වීඩියෝ ගොඩක් දුර අදින්නත් බැරි හින්දා මම වීඩියෝ නතර කරනවා. දැන් දාපෙක දැක්කන් ප්‍රොෆිට් එකක් ආවා වුණාට දැන් ප්‍රොෆිට් එක තියෙන 1.92 නතර කරලා තියෙන්නේ ඔඩ් එක. දැන් 3000 ගානක් කියලා තියෙනවා. දැන් දාලා අවුලක් නැහැ. ප්‍රොෆිට් එක තියෙන්නේ මේ විදිහ තමයි මේ ගේම් එක සෙල්ලම් කරන්න තියෙන්නේ. මේ ගේම් එක නම් සුපිරි ගේම් එකක්. ඔයාලා සෙල්ලම් කරලා බලන්න. මේ ගේම් එකේ නමත් එක්ක මම ඩිස්ප්ලේ එකේ දාලා තියන්න. ඒතකොට ලේසි. නැත්නම් මම කිව්වා කියලා ඔයාලට හොයාගන්න අමාරුයි. හොයාගන්නත් අමාරුයි. මේක සුපිරිම ගේම් එකක්. අනිවාර්යෙන් සෙල්ලම් කරන්න මට වීඩියෝ දිගට ගෙනියන්න බෑ. එහෙනම් මම මෙතන නතර කරනවා. වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න. දන්න යාළුවන්ට දන්න යාළුවන්ට ෂෙයා කරන්න. ලොස්ට් වෙන අයට ෂෙයා කරන්න. මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න කියන්න. මේකෙන් සෙල්ලම් කරලා හොයාගන්න පුළුවන් ක්‍රෑෂ් වගේම තමයි මේකත්. ක්‍රෑෂ් එකෙන් සෙල්ලම් කරන විදිහට මම කියලා දීලා තියෙනවා. එහෙනම් අදට මම නතර වෙනවා. TikTok ඉන්නේ සංජය YouTube channel එකට බලපු ඔයාලා වීඩියෝ එක බලපු එකට ගොඩාක් thank you. එහෙනම් අදට මම නතර වෙනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. subscribe කරලා තියාගන්න.